රැකගත්තේ මා මේ ආදරේ ඔබ මත දුන්නා යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ මා ජීවිතේ ඔබ පන දුන්නා අද විඳලන්නේ ඇයි සොඳුරේ මායම් කලාවේ සායම් Hello, welcome to Rachel's Diaries. හරි ඉතින් අද vlog එක ටිකක් වෙනස්. අද අපි කියන්නේ මේ shopping වත් කොහෙවත් නෙමෙයි යන්නේ. ඉස්කෝලේවත් නෙමෙයි. අද යන්නේ කොහෙද? අද යන්නේ apple pick කරන්න. සාමාන්‍යයෙන් මෙහි දැන් winter එක එන්න ළඟයි. ඒක නිසා මේ වැස්ස ඉතින් අද පොඩ අවුව තිබුණ නිසා මම හිතුවා අද පොඩ ඇපල් පික් කරන්නයි ගාඩන් එකට යන්න ඔයාලවත් එක්කගෙන. ඉතින් ඕගලන්ටත් පුළුවන් මාත් එක්කම එක්ස්පීරියන්ස් කරන්න කොහෙද අපි යන්නේ, ඒකට සල්ලි ගන්නවද, එන්ට්‍රන්ස් ෆ්‍රීද, ඒ ඔක්කොම. ඉතින් බලමු අපි අන්තිම වෙනකම් වීඩියෝ එකත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. තවත් ලස්සන වීඩියෝ මම ගොඩක් අරන් එන්න තියන් ඉන්නවා. ඒක නිසා YouTube channel එක subscribe කරලා තියාගන්න. වැඩි කතා නොකර අපිට අග්ගල යන්න. ඉතින් මේක තමයි මගේ outfit එක. අපි දැන් යන්. අපිට highway එකේ තමයි යන්න තිබුණේ. ඉතින් කොළම කොළ පාර තමයි වටපිටාව පේන්නේ. මම ඒකයි පොඩ්ඩක් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලට ගත්තේ. හරි අපි ආවා. අපිට අදින්න බාස්කට් එකක් දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා කිලෝ එක $4යි කියලා. අපි මුලින්ම ආවේ රෙඩ් ඇපල් පැත්තට. ඊට පස්සේ අපි යනවා ග්‍රීන් ඇපල් පැත්තට. අපි එද්දි ටිකක් හවස් වුණ නිසා ගොඩාක් ඇපල් නැහැ. අද සීත සුළඟ මදහස නගන විට සිත කොළවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනිම් සඳරේනු ගලන සඳරේක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් ඒකුයි මේ උඩ තියෙනවා ගන්න නැගලා කඩන්න යාළුවයි. අපි එද්දි පොඩ පරක් වුණ නිසා ගොඩාක් ඇපල් නැහැ. උදෙන්ම තමයි ඉන්න ඕනේ. ඔන්න බලන්නකො මෙතන ඇපල් කඩද්දි මට වුණ වැඩේ. මෙතන මී මැස්සෝ ඉන්නවා. එතකොට ඇපල් කඩද්දිම මී මැස්සෙක් මගේ ඇඟට ආවා. සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට බාස්කට් එකක් ගත්තා. එතනින් තමයි යන්න තියෙන්නේ ග්‍රීන් ඇපල් පික් කරන්න. දැන් අපි ග්‍රීන් ඇපල් පැත්තට යන්. එතන ළඟින් යද්දී මේ බ්‍රිජ් එක පල්ලෙහින් ලස්සන වතුර පාරක් යනවා. ඔය තියෙන්නේ ග්‍රීන් ඇපල් පැත්ත. ඉතින් ගොඩක් ග්‍රීන් නිසා පේන්නේ නැහැ හරියට. ඉතින් මේක තියෙන ලස්සන පැත්තක තමයි මේක තියෙන්නේ. ඉතින් ගොඩාක් ග්‍රීන් ඇපල්, ඒ කියන්නේ ඇපල් ගොඩාක් බිම තියෙනවා. ළමයි කියන්නේ ගොඩාක් අය කඩලා බිම දාලා යනවා. ඒතර මම කියන්නේ කලින් දෙඹරු. ඉතින් ඒක නිසා ගොඩාක් ඇපල් තියෙන්නේ බිම. යෞවනියක වී ඔබ මාතගෙන මේ සැන්දෑයාමේ සොඳුරු ආදරේ මීර විඳින්නට මේ සුවීරියාමේ මා සුන්දර සේනයක් මැව්වා අපවට කර සේනයක් මැව්වා ඔබ මගේ කර සේනයක් මැව්වා ප්‍රියාදරියේ මා සුන්දර සේනයක් මැව්වා අපවට කර සේනයක් මැව්වා ඔබ මං කිව්වේ ගොඩාක් ඔය බම්බරු එහෙම දෙඹරු බම්බරු ඒගොල්ලෝ කාපු ඒවා එහෙම බිම දාලා තියෙන ඇපල්. ගොඩාක් ඇපල් ඉතින් බිම තමයි තියෙන්නේ.
ප්‍රියාවේ ඔබ සීනයෙන් ලංවී සිපගන්න සරසෙන්දී ඔබ යළිත් සැඟවේවී ප්‍රියාවේ ඔබ සීනයෙන් ලංවී මෙන්න මම කිව්වේ ඔයාලට මේකේ කොහොමද ගොඩාක් ඉන්නවා නම් මේ අපල් වත්තක් නැති මාර රහයි මෙයාට බෙහෙත් ගන්න නෑනේ මාරම රහයි ඒක නිසා ලංකාව අපලුයි මේ ටේස්ට් එක ගොඩාක් වෙනස් අතුලේම මාර ක්ලියර් බෙහෙත් ගන්න නෑ කියන්නේ කෙලින්ම ගහෙන්ම කඩන ඒවානේ ඉතින් ගොඩාක් ඔතනට එන අය භාගයක් කාලා භාගයක් බිම දාලා තමයි යන්නේ. අනික ගොඩාක් වට එක පැත්තක් තමයි ඒකේ තමයි බඹරු ගොඩක් ඉන්නේ. අපල් ගොඩක් තියෙනවා. අපි එද්දිය උදේ වුණ නිසා ටිකක් ඉවරයි ගොඩක්. මේ ඔබ එන්න සුළගේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් ඒ කියා සුදු අංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා බලන්නකනේ මගේ සපත්තුවේ මටත් ගෑවුණා. මල් පැන් පොදක් කිරිතක් නගින් ඉසින්නා වගේ මට ඔබේ ආදරේ ඔබගෙන් තරම් ලැබූ පෙම්වදන් ඉතින් ආදරේ නම් බොමයි අපි එන වෙලාවේ ඇපල් ගොඩක් නැහැ. ඇපල්ට ඉවරයි. හවස් වෙලා නැහැ උදෙන් එන්න ඕනේ. මාර මහන්සි. කියන්නේ එක පැත්තක තමයි රෙඩ් ඇපල් තියෙන්නේ. අනිත් පැත්තේ තමයි ග්‍රීන් ඇපල් තියෙන්නේ. ඉතින් අර එහෙම තමයි තියෙන්නේ. පැති දෙකක ඒගොල්ලන් අනිත් වාසේ තමයි ඉන්නේ ෂීප්ස්ලා. කියුට්. හම්බෝ. මහන්සියනි ගොඩාක් ඇවිදින්න තියෙනවා. ලොකු ගාඩන් යන්නේ. මං කිව්වනේ මේ පරිසරය හරිම ලස්සනයි. ඉතින් අපි අපල් පික් කරගෙනත් ඉවරයි. දැන් අපි යන්න තමයි ඉන්නේ. මං හිතුවා ඕගොල්ලෝ අපිත් එක්ක ඇවිල්ලා අපල් පික් කරන්න නැති කියලා. මං හිතනවා ඕගොල්ලෝ එන්ජොයි කරන්න නැති කියලා. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයි හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. Thank you for watching.